ඉතින් හැමෝම හරිම ආසයිනේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් වලට ෂූස් වලට. ඉතින් ඔයාලට මම අද පෙන්නන්නම්. ඉතින් ඩොටි අපි හැමෝම දන්න ඩොටි ෂොප් එකේ. දැන් මෙතන මේ ෂොප් එකේ කිසිම දෙයක් $25ට වඩා වැඩි නැහැ. සියලුම ඇඳුම් එතන තියෙන ඒවා $25ට වඩා අඩුයි. බලන්න මේ බෝඩ් වල යාලා දාලා තියෙනවා යාලගේ ප්‍රයිස් එක කොහොමද කියලා. ඇත්තටම $10යි 15යි 20යි ලස්සන ලස්සන ඩිසයින්ස් ගොඩාක් තිබුණා, කලර්ස් ගොඩාක් තිබුණා. අපිට ආස කරන විදියට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මම දැන් ඔයාලට පෙන්නන්නම් අපි ඊළඟට කොහෙටද ගියේ කියලා. ඇත්තටම දැන් මෙතන මේ ඩොටි ෂොප් එකේ තව ගොඩාක් තිබුණා. මං ඔයාලට පෙන්නන්න දැන් මේ තියෙන මෙතන තියෙන හෑන්ඩ් බෑග් දැක්ක ගමන් ඔයාලා අඳුරන හෑන්ඩ් බෑග් බ්‍රෑන්ඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙයාලගෙත් ගොඩාක් ඒ කියන්නේ 40% 50% ඩිස්කවුන්ට් එකක් දාලා තිබුණා. ඒ වගේම මේ තියෙන CK ලගෙත් මේ බලන්න ප්‍රයිස් දාලා තියෙනවා එයාලා. එයාලගෙත් ඩිස්කවුන්ට්ස් තිබුණා ගොඩක් 50% විතර ඩිස්කවුන්ට් තිබුණා. ඉතින් ඒ වගේම තමයි මම කියන්නේ ඔයාලා දන්නව ඇත්තටම ඔයාලා ගොඩක් අය දන්නවා ඉතින් මේක මොනෙහුංගා මෝල් එක. ඉතින් අපි කතා කරලා බැලුවහම ඇයි යාලගේ මේ දවස්වල මෙච්චර ප්‍රයිස් එක අඩු කියලා. ඉතින් යාලා කිව්වා සමර් සේල් එක තමයි මේ දවස්වල යන්නේ කියලා. ඒක නිසා හැම ෂොප් එකකම වගේ ගොඩාක්ම රේට්ස් අඩුයි. මේක පූමා. ඉතින් අපි අතලට ගිහිල්ලා බලමු. මෙතන මට ප්‍රයිස් චාර්ට් එක දැක්කම ඇත්තටම හිතා ගන්න බැරි වුණා. ඒ කියන්නේ $6 ඉඳන් ෂූස් තියෙනවා, බ්‍රෑන්ඩඩ් ෂූස් තියෙනවා. ඉතින් $10 15 20ට $30ට $50ට මේ වගේ මේ බ්‍රෑන්ඩඩ් ඔරිජිනල් ෂූස් තියෙනවා. ඉතින් ඇත්තටම ගන්නම හිතෙන්නේ ඔක්කොම ගන්න හිතෙනවා. ඉතින් හරි අමාරුවෙන් තමයි හිත හදාගෙන ඉන්න ඕන ටිකක් අරගෙන. ඇත්තටම මං දැන් ඔයාලට පෙන්නන මෙන්න මේ ෂූ එක $30යි. ඉතින් $30ට 50ට 40ට ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම තමයි වයිට් කලර් ඒ වගේම එක එක අනේ මන්ද හරි කියන්නත් තේරෙන්නේ මට. ඇත්තටම මානම කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් ඔයාලට පේනවා 50% ඩිස්කවුන්ට් ඒ වගේ. ඉතින් මේ ක්ලියරන්ස් කියලා දාලා මේ පැත්තේ තිබිච්ච ඔක්කොම මෙතන $50ට වඩා අඩුයි. මෙතන තියෙන සේරම වගේ ෂූස් ටික මට මතක විදියට. ඉතින් ඒ වගේම ඔයාලට ඕනනම් චුටක් කැෆේ එකට ගිහිල්ලා ඉතින් මේ තියෙන ටී-ෂර්ට්ස් වල ගණන්. ඉතින් හැම බ්‍රෑන්ඩඩ් ෂොප් එකකම වගේ ඇත්තටම හිතා ගන්න බැරි තරම් ගණන් අඩු කරලා සේල් එකක් තිබිච්ච නිසා තමයි ඉතින් මට හිතුණා වීඩියෝ එකක් දාලා ඔයාලටත් මේ ගැන කියන්න ඕනේ කියලා. හැබැයි ඇත්තට මම දන්නේ නැහැ මේක දවස් කීයක් මේ යාළගේ සමර් සේල් එක තියේවිද කියන එක. හැබැයි මම එක ෂොප් එකක් එක්ක කතා කරාම යාළා කිව්වා අද තමයි යාළා පටන් ගත්තේ කියන එක. ඉතින් තවත් දවස් කීපයක් ඉදිරියට තියේවි කියලා හිතන්න පුළුවන් ඒක නිසා. ඒක නිසා ඇත්තටම ඔයාලට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් ඔයාත් ඉතින් බ්‍රෑන්ඩඩ් වලට පිස්සෙක් නම් ඉතින් ඔන්න ගිහිල්ලා කැමති කරන ආස කරන දේවල් ටිකක් අරගෙන එන්න හොඳම chance එකක් කියලා හිතෙනවා මේක. මොකද එක ෂොප් එකක් දෙකක් නෙමෙයි කියන්නේ ෂොප්ස් ගොඩාක් ෂොප්ස් වල මේ දවස්වල සේල් එකක් යන නිසා. ඒ කියන්නේ අපි පැය 4ක් 5ක් ගිහිල්ලත් අපිට ඔක්කොම කවර් කරගන්න බැරි වුණා. මොකද හැම ෂොප් එකකම වගේ ගොඩාක් සේල්ස් තිබිච්ච නිසා, සේල් දාලා තිබිච්ච නිසා. ඉතින් කොහොමුණත් අපි පැය 4කට 5කට විතර පස්සේ ඉතින් ආස කරන ගොඩක් දේවලුත් අරගෙන අපි ඔන්න එන්න පිටත් වුණා. එහෙනම් ඔයාලත් ගිහිල්ලා ඔයාලා ගත්තේ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. thank you එහෙනම් හැමෝටම වීඩියෝ එක බලුවට. bye bye.